විනාඩි 5ක් වගේ පුංචි කාලයක් ඇතුළත රුපියල් 15000ක් කොයිපු වෙබ්සයිට් එකේ වීඩියෝ එක තමයි දරන්න වෙලා තියෙන්නේ. එහෙනම් අපි දැන් යමු අද වීඩියෝ එකට. ඉතින් අපේ මේන් channel එකේ අද වීඩියෝ එක දාලා තිබ්බා මේ වෙබ්සයිට් එකේ කොහොමද ඔයාලා ට්‍රේඩ් කරන්න ඕනේ විදිය. වගේම මේකේ ලොස් වෙන්නේ නැතුව ට්‍රේඩ් කරන්න ඕනේ විදිය කියලා දීලා තියෙනවා. ඒ වගේම අපේ මේන් channel එකේ කලින් වීඩියෝස් කරලා තියෙනවා මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන විදිය සම්බන්ධයෙන්. ඉතින් දැන් මම ඔයාලට මේකේ live withdrawal එකක් වගේ මේකට මුදල් ඩිපොසිට් කරගන්න විදිය සරලවම කියලා දෙන්නම්. ඒ නිසාම වීඩියෝ එක මුලින්ම අවසන් වෙනකම් බලන්න ස්කිප් නොකර. ඉතින් ඒ වගේම ඔයාලට මේකේ කිසිම මුදලක් ආයෝජනය කරන්න නැතුවත් මුදල් උපයන්න පුළුවන්. දැන් මම ඔයාලට ඒක පෙන්නන්න. ඉතින් මෙතන ඔයා මේ විදිහ බලා ගන්න පුළුවන් home කියලා තියෙනවනේ මෙතන යට. ඒ වගේ මේ home කියන එකට එහා පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට bonus කියලා බටන් එකක් තියෙනවා. දැන් මම මේ ඔයාලට මේ විදිහට පෙන්නන්න. ඉතින් bonus කියලා බටන් එකට ඔයා එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මේ විදිහට ක්ලික් කරගත්තාම බලා ගන්න පුළුවන් මේවි ඔයාලට මෙතනදී ඔයාලට referral reward එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න මේ විදිහට මට $0.04ක් නිකම්ම ලැබිලා තියෙනවා. ඉතින් මම මේක ඇඩ් කරගත්තා ඔයාලට බලා ගන්න පුළුවන් මේවි. මේ විදිහට ඔයාලට මේකේදී referral income එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතන level 1 සහ level 2 යටතේ ඔයාලට commission එක ලබා ගන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ level 1 කියන්නේ? එහෙම නැත්නම් මොකද්ද මේ level 2 කියන්නේ? ඉතින් මේ කියන්නේ ඔයාලට පුළුවන් ඔයාගේ referral link එක. ඒ කියන්නේ ඔයාලා link එකක් ලබා දෙන account එකක් හදාගත්තාම ඔයාලට පුළුවන් ඒක ඔයාගේ යාළුවෝ ඒ වගේම FB එකේ WhatsApp එකේ මේ හැම දෙයකම share කරන්න. ඉතින් ඔයාගේ link එකෙන් කවුරු හරි මේකේ account එකක් හදාගෙන මේකේ සෙල්ලම් කරද්දී ඔයාලට එකෙන් commission එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා යාළුවෙක් ඔයාගේ account එකට join කරොත් එහම ඔයාලට 120ක් commission එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ level 2 කියන්නේ ඒ යාළුවා තවත් එක්කෙනෙක් join කරොත් 110ක් commission එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක මේ පිරමීඩ ව්‍යාපාරයක් කියලා හිතන්න එපා. මේකෙදි වෙන්නේ affiliate marketing. ඔයාලා අහලා තියෙනවනේ. අපි AliExpress එකෙන් බඩුවක් කරන් කාට හරි විකුණන්න link එක දාන්න. එතකොට අපිට commission එකක් හම්බෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මෙතනදිත් වෙන්නේ. ඔයාලා බලන්න මෙතන affiliate marketing කරලා ඒ හරහා income එක ලබා ගන්න. ඉතින් මේක ලංකාවේ වගේම ලෝකේ අනුමත ක්‍රමයක්. ඉතින් ඔයාලා පුළුවන් ඒ හරහා මුදල් උපයන්න. ඉතින් මේ විදිහට ඔයාගේ referral link එක හොයාගන්න පුළුවන්. මෙතන bonus කියන එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ උඩේ ඉඳන් මෙතන පොඩ්ඩක් පල්ලෙහාට එන්න. පල්ලෙහාට ආපහු මෙන්න මෙතන තියෙනවා referral link කියලා. ඉතින් මේ link එක ඉස්සරහා මේ ධන icon එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක ක්ලික් කරගන්න. එතකොට copy success කියලා වැටේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවෝ ඒ වගේ FB එකේ තියෙන e-money groups ඒ වගේ FB එකට post දාලා ඒ හරහා share කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට යාළුවන්ට share කරලා ලබා දෙන ආදායම ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔයා එක යාළුවෙක් මේකට join කරගත්තාම ඒ වගේම යාළුවෝ 10ක් යාළුවෝ 5ක් යාළුවෝ 20ක් යාළුවෝ 100ක් මේ ආදී වශයෙන් join කරාම ඔයාලට ලැබෙන income එක මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා යාළුවෙක් මේකට හඳුන්වලා දීලා එයා recharge එකක් කරලා ඔයාලට ඩොලර් 2ක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ යාළුවෝ 5 දෙනෙක් මේකට ඔයාලා recharge කරලා තියෙනවා ඩොලර් 12ක්. ඔයාලට ඒ වගේම යාළුවෝ 10 දෙනෙක් මේකට join කරලා ඩොලර් 25ක්. ඒ වගේම යාළුවෝ 30කින් ඩොලර් 80ක් වගේම යාළුවෝ 50ක් ඔයාලට මේ විදිහට join කරලා ඩොලර් 140ක් වගේම යාළුවෝ 100ක් join කරලා ඩොලර් 300ක earning එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් නිකන් ඉඳලා කිසිම මුදලක් ආයෝජනය නොකර ඔයාලට ටීම් එකක් හදාගෙන ඒ හරහා හොඳ ඉන්කම් එකක් ලබා ගන්න. ඉතින් ඔයාලා දැන් පෙන්නන්න මගේ ටීම් එක. ඉතින් මම මෙතන මගේ ටීම් කෙනෙක් ක්ලික් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ටීම් එකේ ඉන්න අයගේ මම ලබාගත් ආදායම මේ විදිහට ඩොලර් 100 ගණන් ඒ වගේම 13 20 මේ විදිහට ලබාගෙන තියෙනවා. ඒ වගේම level 2 යටතේත් මම ලබාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා පුළුවන් මෙන්න මේ විදිහට ටීම් එකක් හදාගෙන එයාලා සෙල්ලම් කරන කෙනෙක් ඔයාලට කමිෂන් එකක් ලබා ගන්න. ඉතින් එයාලටත් ඒ වැඩේම කරලා කමිෂන් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් මම ඔයාලට කතා කරා වගේ withdrawal එකක් ගන්න විදිය කියලා දෙන්න. මෙතන wallet කියන බටන් එක ක්ලික් කරගන්න. මේ විදිහට wallet කියන එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් withdrawal කියන බටන් එකට මේ විදිහට ක්ලික් කරගන්න. ඉතින් මේ විදිහට withdrawal කියන බටන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට තමයි මේකේ පෙන්නන්නේ. ඉතින් මෙතනින් එහාට මම හැමදේම කියලා දෙන්නේ Binance account එකට අදාළව. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේ විදිහට bank account එකක් විතරක් තියෙන කෙනෙක් නම් Binance account එකක් හදාගන්න. Binance කියන්නේ ඔයාගේ බැංකු ගිණුම වගේම account එකක්. ඉතින් මේක ඔයාලට අනන්‍යම account එකක් හදාගත්තට පස්සේ මේ වගේ අන්තර්ජාලය හරහා උපදින මුදල් ඔයාගේ බැංකුවටම ලබා ගන්න පුළුවන් මෙන්න මේ Binance ගිණුම හරහා. ඒ නිසා අනිවාර්යෙන් Binance account එකක් හදාගන්න. ඉතින් අපේ channel එකේ මීට කලින් Binance account එකක් හදන්න සරලවම කියලා දෙයක් තියෙනවා. ඒ වීඩියෝ එකේ link එකත් මම පළවෙනි comment එකේ දාලා තියෙනවා. ඔයාලා පුළුවන් මේ link එක click කරලා මේ විදිහට Binance account එකක් හදාගෙන මේ website එකට මුදල් උපයන්න පටන් ගන්න. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට select chain කියලා තියෙනවා. මෙතනදී ඔයාලට පුළුවන් අනිවාර්යෙන් මෙන්න මේ BEP20 එක select කරගන්න. ඊටත් පස්සේ ඔයාලට පුළුවන් wallet address කියලා තියෙනවා. මෙන්න මෙතනදී ඔයාලට කරන් තියෙන්නේ ඔයාගේ Binance account එකට යන්න. ඉතින් account එකට ගියපු ගමන්ම තියෙනවා deposit කියලා බටන් එකක්. අන්න ඒ බටන් එක උඩ click කරගන්න. ඊටත් පස්සේ ඔයාලට තියෙනවා deposit crypto network කියලා බටන් එකක් පල්ලෙහාම ඒක උඩ ඔයාලා click කරගන්න ඕනේ. ඊටත් පස්සේ ඔයාලට search bar එකක් එයි search කරන්න තැනක් එනවා. අන්න එතන ඔයාලට පුළුවන් මම මේ දැන් පෙන්නන මෙන්න මේ USDT කියන coin එක type කරගන්න. හරියටම USDT. මේ විදිහට type කරගත්තට පස්සේ ඔයාලා network එක select කරගන්න වෙනවා. network කියලා ඉවරලා select කරගන්න වෙනවා. එතන TRC20 BEP20 කියලා තියෙනවා. ඒ කියන්නේ
මෙන්න මේ විදිහට ඔයාලට බලන්න BEP 20 කියලා තියෙයි TRC 20 කියලා තියෙයි. ඉතින් ඔයා අනිවාර්යෙන් මෙන්න මේ BEP 20 කියන එක තමයි සිලෙක්ට් කරගන්න ඕනේ මතක් කරලා මෙන්න මේ BEP 20 කියන එක සිලෙක්ට් කරගන්න. ඉතින් මේ විදිහට ඔයා මං කියපු විදිහට හරියටම කරා නම් ඔයාලට මේ විදිහට බිංදුවෙන් පටන් ගන්න wallet address එකක් දෙයි. මෙන්න මේ විදිහට බිංදුවෙන් පටන් ගන්න මේ විදිහට address එකක් දෙයි. ඉතින් මේ wallet address කියන්නේ හරියට bank account number වගේ. ඉතින් ඔයාලට අදාළව ඔයාගේ account එකට අදාළව bank account number එකක් තියෙනවා වගේම ඔයාගේ Binance account එකට අදාළව wallet address එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අන්න මේ wallet address එක copy කරන් මේ විදිහට මෙතන මේ wallet address කියන දෑන paste කරගන්න. ඊටත් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යා පල්ලෙහාට ආවට පස්සේ withdrawal amount කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඩොලර් 5 ඉඳන් withdrawal එක ගන්න. ඉතින් ඒ වගේම මෙයාලගේ rate notice එකේ සඳහන් කරලා තියෙනවා. ඔයා ඩොලර් 20ට වඩා අඩු මුදලක් ගන්නවා නම් ඩොලර් එකක fee එකක් ගන්නවා. ඒ කියන්නේ ඔයා ඩොලර් 19ක් ගත්තොත් ඔයාගෙන් ඩොලර් එකක fee එකක් කරන් ඉන්න ඩොලර් 18ක් තමයි ඔයාගේ account එකට ලබා දෙන්නේ. ඉතින් මේ විදිහට මම මෙතනදී ඩොලර් 20ට වඩා වැඩි මුදලක් ගන්න නිසා මගේ 103ක වගේ පුංචි fee එකක් ගන්න. ඉතින් මේක ඇත්තටම ගොඩක් වාසි ඩොලර් 20ට වඩා ගන්න නම් ඔයාගේ 103ක වගේ මුදලක් තමයි අය කරන්නේ. ඉතින් දැන් මම මේ විදිහට මෙතන ඩොලර් 46 කියලා ටයිප් කරගන්න ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. ඉතින් එතනදී network fee එක විදිහට ඩොලර් 1.38ක fee එකක් කරා මට ඩොලර් 44.62ක් account එකට ලබා දෙනවා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලත් බලන්න මම withdrawal එකේ proof පෙන්නද්දි මෙන්න මේ මුදලමද මට ලැබිලා තියෙන්නේ කියලා ඩොලර් 44.62ක්. දැන් මම සජීවීව withdrawal කරලා පෙන්නන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට ඔයා හැමදේම සාර්ථකව මේ විදිහට enter කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් withdraw කියලා නිල් පාට බටන් එකට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ message එකක් එයි මෙන්න මේක confirm කරගන්නද කියලා ඔයා මේ විදිහට confirm කියන බටන් එකට ක්ලික් කරගන්න. ඒ විදිහට confirm කරගත්තට පස්සේ ඔයාගේ withdrawal application එක successful කියලා මේ විදිහට message එකක් එයි. ඉතින් මේ message එක ඇවිල්ලා සාමාන්‍ය විනාඩි 15ක් 20ක් ඇද්දි අනිවාර්යයෙන්ම ඔයාගේ account එකට මුදල් ලැබෙනවා. ඉතින් අපි බලමු අපේ account එකට මුදල් ලැබෙන්නේ කොච්චර වෙලාවක් ඇයිද කියලා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි විනාඩි 15ක් යනවා කියනකොට හරියට මගෙත් ගියේ විනාඩි 5ක වගේ කාලයක්. ඉතින් මේ විදිහට මට Binance එකේ email එකක් ඇවිත් මට බලා ගන්න පුළුවන් වෙවි. USDT deposit successful කියලා. ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මම ඔයාලට බලා ගන්නත් කිව්වා මේ amount එක. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර් 44.62ක් මගේ account එකට ලැබිලා තියෙනවා. ඉතින් කිසි මුදලක් අය අඩු කරලා නැහැ. ඩොලර් 1.4ක් ගන්න තමයි ඔයාලා fee එක විදිහට ලබා ගත්තේ. ඉතින් මේ මුදල අඩු කරලා ඉවරලා ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර් 44.62 මට ඒ විදිහටම ලැබිලා තියෙනවා. ඉතින් මේ වගේම ඔයාලට මෙතන දවස බලා ගන්න පුළුවන් වෙයි Binance USDT deposit confirm කියලා වැටලා තියෙනවා. ඒ වගේම 2025 3/24 තමයි මම මේ විදිහට withdrawal එක ගත්තේ. ඔයාලා වීඩියෝ එක බලන දවසේ තමයි withdrawal එක අරගත්තේ. මොකද ඔයාලා මේ වෙබ්සයිට් එකේ විශ්වාසයක් තියෙන්න ඕනේ වෙබ්සයිට් එකේ වැඩ කරන්න කලින්. ඉතින් මම හිතනවා මෙන්න මේ withdrawal එකත් එක්ක ඔයාලට ඇත්තටම හොඳ විශ්වාසයක් ඇති වෙන්නේ නැති කියලා. ඉතින් මේ ඩොලර් 44ක් කියන ලංකාවේ මුදල රුපියල් 15000ක වගේ මුදලක්. ඉතින් ඔයාලා පුළුවන් ගෙදර ඉඳලා මේ විදිහට හොඳ මාසික ආදායමක් ලබා ගන්න අපේ WhatsApp group එකට join වෙලා ඉන්න. ඕනි ප්‍රශ්නයක් අපෙන් ඕනි වෙලාවක ඔයාලා අහන්නේ මොනොත් එහෙම ඔයාලට මේ ප්‍රශ්න විසඳගෙන මෙන්න මේ e-money කියන concept එක හරහා හොඳ ආදායමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම සාර්ථක දවසක් අපි මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.